අද මම ඔයාට ගොඩක් රසට හදන්න පුළුවන් තිබ්බට බැදුමක් අරගෙන ආවා. ඉතින් මගේ අම්මා රසටම හදන බැදුම් වලින් එකක් තමයි මේ තිබ්බට බැදුම. ඉතින් මම ඒ විදිහට මොන්න ඔයාලටත් හදන විදිහ අරගෙන ආවා. අපි බලමු කොහොමද මේ රස තිබ්බට බැදුම හදන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ තිබ්බටු ටික මම බැදුමට ගන්න. ඉතින් ඒකේ නැටි ටික කරලා හොඳට සෝදලා අරගෙන තමයි මේ තියෙන්නේ. ඉතින් ඊළඟට මේකට උඹලකට පාවිච්චි කරනවා. උඹලකට කරවල හාල්මැස් මේ ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. රම්ප කරපිංච, ලූණු, තක්කාලි වගේම ටිකක් ලොකු කොච්චි කරන නිසාම එකක් වෙන්න මේකෙන් අරගත්තා. මිරිස්සර ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම කරන්න හදන්නේ මේ තිබ්බටු ෂුට්ටක් තලා ගන්න. ඉතින් බැදුමට හොඳට රසට තීරම විදිහට තලලා අරගත්තට පස්සේ දෙකට කපලා අරගන්නත් පුළුවන්. චූටි ඉතින් ගොඩක් චූටි නිසා මේ තිබ්බට ගොඩක් වෙලා යනවා කපන්න. ඒ නිසා මෙහෙම චුට්ටක් තල්ලා අරගන්නවා. ඉතින් පිහියේ මිට තමයි මේ පාවිච්චි කරන්නේ. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන bell icon එකත් click කරන්න. ඉතින් ගොඩාක්ම තලා ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය මේ ගානට වගේ තලා ගන්න. මේ ටික මම මේ වගේ භාජනයට වෙන් කරලා ඒකට කහ ටිකක් ඒත් එක්කම ලුණු කුඩු ටිකක් දානවා. ඉතින් බැදුමට අවශ්‍ය වෙන විදිහට මම කහ ටික මේකටම එකතු කරගන්නවා. ලුණු කුඩු නම් ටිකක් එකතු කරලා මේක හොඳට කලවම් කරගෙන පැත්තකින් තියාගන්න. ඉතින් මේක කහ දාලා කලවම් කරන්නේ මේක කහට ගතිය, ඉතින් කහට පිපෙන එක අඩු කරගන්න. ඊළඟට මම තෙල් එකක් ලිපේ තියාගන්නවා. තෙල් මේසැඳි 4ක් වෙන එකතු කරගන්නවා. මුලින් මම ලූණු ටික තමයි එකතු කරගන්නේ. ඉතින් සමහරක් අය නම් කැමති අබ එහෙම දාලා තෙල් දාලා ගන්නත්. ඉතින් ඔයාලට පුළුවන් අබ සුදු ලූණුත් එකතු කරගන්න පුළුවන් මේ බැදුමට. මම එකතු කරගන්නේ නැහැ. මම මුලින්ම ලූණු ටික එකතු කරලා ඊට පස්සේ රම්ප කරපිංච එකතු කරලා ඒකම කොච්චි කරලත් මේ විදිහට මම එකතු කරගන්නවා. ඉතින් ගොඩක් සැරයි මේ කොච්චි. ඉතින් අකමැති අය ඉන්නවා නම් ඔයාලට පුළුවන් අමුමිරිස් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මම යොදන තිබ්බට ටික හොඳට කලවම් කරගන්න. ඉතින් ටිකක් වෙලා මේක බැදෙන්න දෙමු. මේක බැදගෙන යනකොට මම උඹලකට කෑලි ටික ලොකුවට කපලා එකතු කරගන්නවා මේ විදිහට. ඉතින් ඔයාලට කරවල හාල් මැස්ස එකතු කරනවා. අපි මුලින්ම කරන්නේ හාල් මැස්ස කරවල ටික බැදලා පැත්තකින් තියාගන්න එක. ඉතින් උඹලකටත් එකතු කරනවා මේ වෙලාවට එකතු කරාම හරි. ඊළඟට තකාලි ටික අන්තිමටම එකතු කරගන්නවා. ඊළඟට අවශ්‍ය ප්‍රමාණය ලුණු එකතු කරගන්න. ගම්බිස්කුඩු තේ හැඳි භාගයක් වෙන එකතු කරගන්නවා. කැලමිනිස් තේ හැන්දක් වෙන එකතු කරගන්නවා. ඔයාලට මේ දේවල් රස අනුව එකතු කරගන්න පුළුවන්. ගොඩාක් දැන් සාමාන්‍ය අපි තක්කාලියෙන් බෙරි වෙනකන් මේ බැදුමේ මේව කරගන්න හොඳට හදා ගන්න හොඳ නැහැ. මෙන්න මේ ගාන වගේ එනකොට අට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන පැහැදෙන රස මස්ස තිබ්බටු බැදුම්ම මේ බලන්න. ඉතින් හරිම ලස්සන පාටකටක් තියෙනවා. මොන දේ වුණත් ගොඩාක් බැදෙන්න උනත් දෙන්න එපා. මේ ගානට වගේ අරගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. හරිම සුවඳයි මේ වෙලාවේදී. මම මේක ප්ලේට් එකකට එකතු කරගන්නවා. ඉතින් මේ කල් තියාගන්නුනත් හදලා තියාගන්න පුළුවන්. තක්කාලි හිම නැතුව හැදුවොත්. ඉතින් ඔයත් මේක හදලා රස බලන්න. ආයෙත් වීඩියෝ එකක් අරගෙන ඔයාව හම්බෙන්න එන්නම්.